මහදැන මුත්ත රජවාසලින් ඉවත් වෙලා ගියේ හිතේ අමනාපෙන්. මුත්ත අමනාපෙන් පිටත් වෙලා ගියා කියලා රජතුමා තේරුම් අරගෙන තමයි හිටියේ. අන්න ඒක හින්දාම බුද්ධිඅංශ නිලධාරියව මුත්ත ගැන විපරම් කිරීමට පිටුපසින් යවුවා. ඔය අතරතුරේදී කියන්න විශේෂ සිද්ධියකුත් වුණා. කන්ද උඩ රට රාජධානිය සැරිසරපු අසරණ මිනිසුන්ගේ ගෙවල් කොල්ල කාපු අල් හොරු රංචුවක් හිටියා. මේ හොරු රංචුවේ දාමරික නායකයෙකුත් හිටියා. දවස් පතා බත බුලත පිනිස බැල මෙහෙවර කරලා රැකුණ දුගියාගේ පටන් රන් රිදි මුතු මැණික් ආදී නොයෙකුත් වස්තු ඇති රදලයින්ට පවා මේ හොරු කණ්ඩායමෙන් මහම විපතක් වෙලා හිටියේ. රාත්‍රි කරුවල වැටුණ දවසත් තෝරාගෙන මේ හොරු රංචුව මුලින්ම කරන්නේ බිදින්ට උවමනා කරන ගේ තෝරාගෙන ගේ වටේ සෝදිසි විපරම් කිරීමයි. ගේ වටේ සක්මන් කරමින් යන ඔවුන් නිවැසියෝ නිදිදැයි හොඳින් තේරුම් අරගැනීමෙන් පසුව ඔවුන් ගෙන අලවංගු උදළු උපකරගෙන උපයෝගී කරගෙන බිත්තිය හාරලා ගේ ඇතුළට ඇතුළු වීමට උත්සාහ කරයි. දවසක් මෙසේ ගෙයක් වටේ යමින් විපරම් කරන අතරතුරේදී ඒ හොර රංචුවේ කණ්ඩායමේ බරින් වැඩි මහ හොරා වසා තිබුණු අසූචි වලකට වැටුණා. අසූචි වලට වැටුණු මහ හොරා එතනින් ගොඩ ඒමට නොහැකුව මහ හයියෙන් විලාප තියන්න පටන් ගත්තා. මේ සද්දෙට බය වෙච්ච අනික් හොරු කැල එතනින් පලා ගියා. මහ හොරාගේ විලාපය ඇසුණ නිවැසියෝ දුවගෙන ඇවිත් හොරා පහසුවෙන්ම අල්ලගත්තා. මේ ගැන රටේ රජතුමාටත් දන්වා සිටියා. අවට මිනිසුන් එකතු වෙලා සොරාගේ අතපය බැඳ දුගද යන්නට හොරා සුවඳ සබන් ගාලා නාවල රජතුමාට ඉදිරිපත් කළා. එම්බල සොර දෙටුව, නුඹ තවත් සොර කණ්ඩායමක් සමග සොරකමේ යන්නේ කිමද? අනේ මහරජතුමනි, මාහට තනිව සොරකමේ යාම අපහසු කරුණක් වන නිසා මා එසේ කරමි. මා නුඹගෙන් අසන්නේ එහෙම දෙයක් නෙවෙයි. නුඹ මේ සොරකම වෘත්තියක් බවට තෝරා ගැනීමට හේතුව. මහරජතුමනි, මගේ මේ පරම්පරාවෙන් පැවතෙන මේ මහත් වූ ශිල්පය රටෙන් ගිලිහි නොයා රැක බලා ගැනීමට අවශ්‍ය වන නිසායි මං එසේ කරන්නේ. ඒකත් එහෙමද? පරම්පරාවෙන් එන ශිල්පය නුඹ නම් රැකගනි. එතකොට අනිත් මිනිසුන්ට වෙන විපත ගැන උඹ හිතුවේ නෑ නේද? නුඹ රාජදඬුවම් ලබා දීමට පෙර අවසන් වරට නුඹට පැවසීමට ඇත්තේ කුමක්ද කියා පවසව. අනේ මහරජතුමනි, මට කීමට ඇත්තේ මෙපමණයි. මින් ඉදිරියටවත් මේ අසූචි වලවල් හොඳ ශක්තිමත්ව වසා කවුරුවත් නොවැටෙන පරිදි සදා නිම කරන ලෙසට මිනිසුන්ට දැනුම් දෙන්න. ඒ විතරක් නෙමෙයි, සති ගණනාවකින් වතුර ටිකක් නා ගැනීමට නොහැකි වී සිටි මා සුවඳ සබංගා හොඳින් නාවා පිරිසිදු කළ පිරිසට ස්තුතිවන්ත වන බවත් අවසා සිටින්න. දේවකීනි, මොහුට නැවත අත්පා විලංගුදා පලා යාමට නොහැකි වන පරිදි සිරාඩාසියේ තබනු.